අනේ අම්මේ මට මෙහෙම කරන්න එපා අම්මේ. බෑ පුතා ඔයාට කීයටවත් කාලා කසාද බඳින්න දෙන්න බෑ. මම කිව්වනේ. ආයේ ඒකෙන් දෙකක් නෑ. සම්මතුණත් අසම්මතුණත් මට ප්‍රශ්නයක් නෙමේක. ඒත් උඹට උඹේ මාසිනව කීයටවත් කසාද බඳින්න දෙන්න බෑ. මම හොයලා දෙන්න කෙනාට කැමති නැත්නම් මේ අම්මා උඹට නැති වෙයි පුතේ. අනේ අම්මේ මට අයියා නැතුව ඉන්න බෑ අම්මේ. මම කොච්චර කිව්වත් අම්මා නෙමෙයි මට කාලා මැරි කරනවා තියා එයාත් එක්ක සම්බන්ධයක්වත් තියාගන්නවට කැමති උනේ. මම අම්මට ආයුෂකුණ හැමදේම කිව්වා. එදා රෑ සිද්ධියෙන් පස්සේ මට හැමදේම කියන්න සිද්ධ වුණා. අම්මා මාව කාල්ට දෙන්නේ කොහොමටවත් කැමතිුනේ නෑ. ඒකට හේතුවක්වත් මම දැනගෙන හිටියේ නෑ. කාල් කොච්චර හොඳ කෙනෙක් වුණත් අම්මා කැමති නෑ මම කාල්ව මැරි කරනවට. අම්මා මගෙන් හංගන්න ලොකු රහසක් තියෙනවා. ඒ හින්දායි අම්මා මට කාල් එක එකතු වෙන්න දෙන්නේ නැත්තේ. ඇයි බං දෙයියවත් අපි දිහා බලන්නේ නැත්තේ අයියේ? මට දැන් නම් තිත්ත වෙලා මේ ජීවිතේ. උඹට මාව මතකත් නෑ. මතකේ උඹට ඉක්මනට ආවත් අපේ අම්මා ඒ වගේම නන්දිනී මැනිකේ අපි මැරි කරනට කැමතිත් නෑ අයියේ. මට අම්මට පිටුවන්න බෑ අයියේ. මට ඉන්නේ ඒ මිනිස්සයා විතරයි. ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ? මම දන්නේ නෑ දෙවියෝ අපිට මෙච්චර අසාධාරණකම් කරන්නේ ඇයි කියලා. මම අම්මා එක්ක සාල්ට වෙලා ඒ ගැන කතා කරත් අම්මා හිටියේ ආගේ මතේ විතරයි. පොඩ්ඩක්වත් නෙමේ මගේ අදහසට කැමති උනේ. කියලා බැරිම තැන මම මේ කකුල් දෙක ළඟ දන ගහුවා. ඇඬුවා. ඒවත් නෙමේ ඒ හිතේ උණුවීමක්. දිගින් දිගටම රණ්ඩු කරත් අම්මා මගේ අදහසට එකග වෙන්නේ නෑ. මම ඩේසි ළඟට ගිහින් එයාගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගත්තා. මට දැනුණා අක්කගේ කඳුළු බින්දු මගේ නළලට වැටෙනවා. අම්මා නැගිටලා ගියා යන්න. මම මෙතන නටපු නාටකමට කාටද එහෙන් කඳුලක් එන්නේ නැත්තේ? අපේ අම්මට ඇරෙන්න හැබැයි. අනේ අක්කේ ඇයි බං? ඇයි අපි දෙන්නට මෙහෙම වෙන්නේ? අම්මා අපේ මොකක් හරි හංගනවා මල්ලි. මටත් ඒක තේරුණා. ඔබට හිතෙන්නේ නැද්ද කොල්ලෝ මේ අතීතය ගැන දැනගන්න? ඔබට ඉන්න හොඳම කෙනා ඔබේ මාමා රුද්‍රාක්ෂ කියලා. මට ඒක නිකමුටවත් මතක් වුණේ නෑ අක්කේ. පොඩ්ඩක් ඉන්න. මම මාමට කෝල් එකක් කරන් බලන්නම්. මම එහෙම කියලා පඩිපෙල් ටිකක් නැගගෙන කෙලින්ම ආවේ කාමරේට. මේසුවේ තිබ්බ ෆෝන් එක අරගෙන මම මාමගේ නම්බර් එක ඩයල් කරලා කෝල් එකක් ගත්තා. මාම දැන් දන්නවා මම කාල්ට ආදරේ කියලා. එයාගෙන් නම් අපිට කිසිම බාධාවක් නැහැ. මේ අම්මලා දෙන්නනේ මැදින් කොස්ස දාන්නේ අප්පා. අනික අර මිනිහට සිහියක් පතක් තියනවද? හැලෝ මාමේ. කියා කොල්ලෝ මොකෝ මේ කටහඬවල් ගිහින්. මම ඇඬුවා මාමේ. අනේ ඇයි රත්තරනේ උඹ ඇඬුවේ? අම්මා මමයි කාලුයි එකතු වෙනවට කැමති නෑ මාමේ. උමා කොහොමද එහෙම කරන්නේ? මම දන්නේ නෑ මාමේ. එයා මගෙන් මොකක් හරි හංගනවා. ඒ මොකක්ද? අතීතේ වෙච්ච පරණ සිද්ධියක්. පුතා කොහොමද එහෙම කියන්නේ? මට ඒක තේරෙනවා. අම්මා බයෙන් ඉන්න එකට. මාමා ඒ ගැන දන්නවද මොනවා හරි දෙයක්? මාමා ලොකු උස්මක් ඉහලා දාලා පාත දැම්මා. මොකක්ද මෙතන වෙන්නේ? ඒ කියන්නේ මේ ගැන මාමත් මොනවා හරි දෙයක් දන්නවද? තවත් මේවා හංගල වැඩක් නෑ පුතේ. අද හවස මම හම්බෙන්න වරෙන්ක කොල්ලෝ. මාමා මොන හරි දෙයක් දන්නවද කියන්නේ? මමම කරපු දේවල් මමම විසඳන්න එපයි පුතේ. මම පස්සේ ගන්නම් කොල්ලෝ. සුදු පුතා මගේ ළඟ නිදි. මම මුකුත් කියන්නත් කලින්ම මම කෝල් එක කට් කරලා ඉවරයි. කාල් තාමත් නිදිද? මම එහෙම ෆෝන් එක පැත්තකින් තියලා ඇඳේ හාන්සි වුණා. මාමා හවස එහෙට එන්න කිව්වත් මම යන්නේ කොහොමද? හැමදාම හොරෙන් වලාවේ ගේට්ටුව ළඟට ගිහින් හැංගිලා බලන් හිටියත් ඊයේ එයා මාත් එක්ක කතා කරා. කතා කරා විතරක් නෙවෙයි මාත් එක්ක ඇවිදින්න ගියා. ෆොටෝ ගැහුවා. ඒ ෆොටෝ මම ෆෝන් එකේ වෝල්පේපර් එකට දාගෙන ඉන්නේ. ලස්සනට hina වෙලා කනේ අරලිය මලකුත් රඳවන් ඉන්න උඹව දැක්කම මට පව් කියලා හිතෙනවා අයියේ. ආයෙත් ෆෝන් එක අතට ගත්ත මම නොදැනුවත්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩට කඳුළු බින්දුවක් වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මම නැන්දට හොරෙන් වලව්වේ ගේට්ටුව ගාවට ගියත් මම එන බව මම දැනන් හිටියා. මම එහෙම ෆෝන් එක තියලා ඇඳේ හාන්සි වෙලා කල්පනා කරා.
මම හරි අසරණයි බං. අඩුම තරමේ උඹට සිහිය තිබ්බනම් මට මොකක් හරි කරගන්න තිබුණා. ඒත් අද උඹට මාව මතක නෑ. උඹට මතකෙද්දි පෙරහැර ගිහින් තියෙයි අයියේ. මාව ඉක්මනට මතකට එන්න කියලා මම මේ සතිය ඇතුළත උදේ හවා බෝධි පූජා තිබ්බා. නවදිනා දෙවියන්ට පවා වැඳලා ඉල්ලුවේ උඹව සනීප කරලා දෙන්න කියලා. අදත් වෙනද වගේම මම 10ට විතර පන්සලට යන ලෑස්ති වුණා. සුදු පාට ලිනන් කලිසමයි සුදු පාටටම ලිනන් ෂර්ට් එකකුත් ඇඳගත්ත මම කොණ්ඩේ ජෙල් ගාලා හදාගත්තා. මේ සතියකට පස්සේ මම කොණ්ඩේ හදන පළවෙනි වතාව. මම ඇත්තටම හැසිරුනේ පිස්සෙක් වගේ. ඒත් ඊයේ අක්කා කිව්වා උඹ ඔහොම පිස්සෙක් වගේ කාල් ඉස්සරහට යනකොට ඌට මාව එපා වෙයි කියලා. ඒකට බය වුණ මම ඊයේ වැවිලා තිබ්බ රැවුලත් කපාගෙන යකා වගේ වැවුණු නියපොතුත් කපාගෙන ඇස් යට කළු වෙලා තියෙන තැන්වල පැල්ලම් යන ක්‍රීම් එකක් ගෑවා. ඉස්සර තරම් හොඳට නැතත් දැන් නම් ටිකක් පිළිවෙලට ඉන්නවා. අනික පන්සලකට යද්දි පිළිවෙලට යන්න ඕනේ කලින් දවස්වල එහෙම යන්න බැරි වුණත් අඩුම අදවත් පිළිවෙලකට යන්න ඕනේ. මම ඇඳගෙන පල්ලෙහාට යද්දි අක්කා සෝෆා එකේ ඉඳගෙන නවලක් කියවනවා. මම හිමීට පඩිපෙළ බහගෙන ගිහින් අක්කලගෙන් හිටගත්තා. අක්කා මට යටි ඉඳන් උඩට බැල්මක් දීලා ලස්සනට hina වුණා. අද මම පිළිවෙලකට ඉන්නව ඇති. බලනකො මල්ලේ. අද තමුසේගේ ලස්සන පිං පාටයි. මම අක්කට ලස්සන ඩිම්පල් හිනාවක් දීලා අක්කට වැඳලා අම්මටත් වැඳලා කායකේ පන්සලට එන්න ආවා. ටවුන් එකෙන් පන්සල තියෙන පාර ගියපු මම කායක පන්සලේ පාකින් එකෙන් නවත්තලා කාකී එකයි ෆෝන් එකයි කලිසමේ සාක්කුවට දාගෙන එක අතකුත් සාක්කුවට ඔබාගෙන පන්සල ළඟට ආවා. මල් විකුණන්න හිටපු පොඩි කොල්ලගෙන් මල් ගන්න මම ඒක පුරුද්දකට අරගෙන හිටියේ. හුරු පුරුදු ලෙන්ගතුකමක් මට ඒ කොල්ල එක දැනුණා. හරිම හිත හොඳ ළමයෙක් අවුරුදු 19ක් විතර ඇති පොඩි කාට. කොල්ලගේ නම සිතුම්. කාත් කවුරුත් නැති කොල්ලා ජීවත් වෙන්නේ නෙළුම් මල් විකුණලා ලැබෙන ආදායමෙන්. මටත් මේ වගේම දුප්පත් කාලයක් තිබුණා. ඒත් මට කිසිම මහන්සියක් නැතුව මේ තැනට එන්න පුළුවන් උනේ මගේ අප්පච්චිගේ දීපල නිසා. නැත්නම් මම තාමත් ගමේ හිටපු දුප්පත් දාරා. මම මේ කොල්ල ළඟට ගිහින් 10 කොලයක් දීලා සුදු නෙළුම් පොකුරක් ගත්තා. මල් පොකුර නම් 100යි. ඒත් කොල්ලට ඔය 100ෙන් ජීවත් වෙන්න පුළුවන්ද? අනික මිනිස්සු වැඩි එන්නෙත් නෑ සමහර දවස්වලට. මම ලෝභ නැතුව 10 කොලේ කොල්ලට දික් කරද්දි කොල්ලගේ මූණ සතුටින් පෙරුණා. අද මහත්තයා හරි ලස්සනයි. ඒ කොල්ලා හැම කිව්වම මම කොල්ලගේ කොණ්ඩේ අවුල් කරලා ලස්සනට hina වුණා. අද බිස්නස් හොඳද කොල්ලා? හැමදාම වගේ තමා. පාඩුත් වෙනවා ලාභත් වෙනවා. හැමදාම එක වගේ නෑනේ මහත්තයා. සිතුම්ගේ ගෙවල් කොහෙද? මම මේ ළඟමයි ඉන්නේ මහත්තයා. දවසක යමු අපේ ගෙදර. තනියම ඉන්න බය නැද්ද? පොඩි කාලේ ඉඳන් තනිකමට හුරුුණ මට බය කියලා දෙයක් දැනෙන්නේ නෑ මහත්තයා. එකපාරටම මගේ හිතට අකුණක් ගැහුවා වගේ මගේ සිහියට ආවේ කාල්. උඹත් පොඩි කාලේ මේ කොල්ලා වගේ තනිකමට හුරු වුණාද මගේ අයියේ? ඒක වෙන්න ඇති උඹ කාල් විදියට මෙච්චර දරුණු චරිතයක් උනේ. අනේ මහත්තයා ඇයි අඬන්නේ? නෑ මේ මගේ හැට රොඩක් ගියා සිතුම්. මම මල් ටික පූජා කරලා එන්න. මම අද ඔයාලගේ ගෙදර එන්නද ළමයෝ? හා එන්න මහත්තයෝ මාත් තනියමනේ ඉන්නේ. මට උඹ එක්ක හිතට නිදහසක් දැනෙනවා කොල්ලෝ. උඹ හරිම සිරියාවන්තයි. කතා කරත් හිත නිවෙනවා. මට අද ඒ කොල්ලගේ ගෙදර යන්නම හිතුණා. මමත් ඒ කොල්ලගේ ගෙදර එන්නම් කියද්දී ඒ මූණේ මම කවදාවත් දැකලා නැති අමුතු සතුටකින් පිරීලා ගියා. මම එහෙම ගිහින් මල් ටිකක් බුදුන්ට පූජා කරලා හැමදාම මම කරන ප්‍රාර්ථනාව ඉක්මනට සඵල වෙන්න කියලා බෝධියේ බිම සුදු වැල් ඉඳගෙන හුලඟට හෙලවෙන බෝකොළ දිහා බලන් හිටියා. හිත නිවන එකම තැන බුදුන් ළඟ හැර වෙන කිසි දෙයක් නෑ මට. ඉස්සර හොඳට හිටිය අම්මත් දැන් මගේ කිසිම දෙයකට කැමැත්තක් දෙන්නේ නෑ. මේ හැමදේම වෙනස්කම් ඇස්සේ මොකක් හරි ලොකු රහසක් හැංගිලා තියෙනවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේවත් මම මේ පැටලිලා ඉන්න නූල් බෝලෙන් ලිහලා කාල්වයි මාවයි එකතු කරන්න. ඔබ වහන්සේ බැඳීම් කියන්නේ දුකක් කිව්වත් මගේ හිත දුවන්නේම බැඳීම් පස්සේ. පෘථග්ජන අපි කියලා රහත් වෙලා නෑනේ. අපිට තියෙන්නේ තනිකරම දේවල් ලබා ගන්න ආසාව. දෙයක් මැත්තේම නැහෙන ආසාව.
ටිකක් වෙලා එතනුණු මම බෝමලුවෙන් එළියට එන්න ආවා. මම යනකොට මගේ ඉස්සරහට හම්බුනේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දැකලා මම දන ගහලා වැන්දා. සුවපත් වේවා. උපාසක මහත්තයා අද හරි පිළිවෙලට ඉන්නව නේද? එහෙමයි අපේ හාමුදුරුවනේ. පන්සලේ දානශාලාවට කොට වුණා නම් හොඳා. අනේ දැන් නම් බෑ අපේ හාමුදුරුවනේ. අර අතන ඉන්න පොඩි දරුවගේ ගෙදර යන්න මම පොරොන්දු වුණා නේද? අනේ ලොකු දෙයක් උපාසක මහත්තයෝ. සිතුම් කොළුව හරි හොඳ හිත හොඳ කොළුවෙක්. ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ. මහත්තයා මොකක් හරි හිතමනාපකින්ද? මම හාමුදුරුවන්ට කිව්ව ප්‍රශ්නෙම තමා. එයාට මතකයක් නැහැනේ තාම මම ගැන. ඕකට මම ළඟ තියෙන හොඳ බෙහෙතක්. මම බුද්ධ බලෙන් මතුරපු පිරිත් නූලක් දෙන්නම්. පොඩ්ඩක් එන්නකෝ. එහෙම කියලා ලොකු හාමුදුරුවෝ පන්සල ඇතුළට යද්දී මාත් උන්වහන්සේ පිටිපස්සෙන්ම ගියා. පන්සල ඇතුළට ඇතුල් වෙන තියෙන තැනින් මම දාගෙන හිටපු සෙරප්පු දෙක ගලවලා මම උන්වහන්සේගේ කුටියට ගියා. උන්වහන්සේ සුදු පාට පිරිත් නූලක් බුදු බලෙන් මතුරලා මගේ අත්වලින් තිබ්බා. මම අහලා තියෙනවා උන්වහන්සේ මේ වගේ වැඩවලට හරි දක්ෂයා කියලා. ඉස්සර නම් තොවිල් එහෙමත් කරලා තියෙනවලු. ඒත් දැන් උන්වහන්සේගේ වයසත් එක්ක ඒ ඔක්කොම නතර කරලා. මම ලොකු හාමුදුරුවන්ට වැඳලා ආයෙත් එළියට ඇවිත් සිරප්පු දෙකක් දාගෙන අර ළමයාගේ මල් කඩේ ළඟට එන්න ආවා. මම යද්දී කොල්ල කඩේස් කරනවා. මාත් පොඩි සපෝට් එකක් දුන්නා කොල්ලට. ඊට පස්සේ කොල්ල එයාගේ ගෙදරට යන පාර පෙන්නද්දී මම ඒ වාහනේ පාරේ අරන් ගියා. ගෙදරටම කායක යන්න බෑ. පාර පටුයි. ඒක නිසා වාහනේ මග දාලා අපි දෙන්නම පයින් ගියා. කටුමැටි ගහලා පොල්ලතු සෙවිලි කරලා තියෙන ගෙදර දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා. මේ කොල්ලා තනියම කොහොමද මේ ගෙදර ඉන්නේ? මම හිතන්නේ මේ ගෙදරට ලයිට්වත් නැහැ. කොල්ලගේ ඇතුලේ තිබ්බ එකම පුටුව ගෙනල්ලා එළිය අඹ ගහයට තිබ්බම මම ඒකෙන් ඉඳගත්තා. තකහණීම තැඹිලි ගහට නැගලා කොල්ලා තැඹිලි ගෙඩි දෙකක් කඩාගෙන ආපහු ගහෙන් බැස්සා. කොල්ලට ඒවා හොඳට පුරුදුයි. තැඹිලි ගෙඩියක් කපලා මට ගෙනත් දුන්න කොල්ලා එතන තිබ්බ කොටයක් උඩින් ඉඳගත්තා. ඔයා දැන් කොච්චර කල් ඉඳන්ද මල්ලි තනියම ඉන්නේ? මම 5 ශිෂ්‍යත්වය කරන කාලේ අම්මා මලා මහත්තයා ඊට පස්සේ අපේ අත්තම්මා මාව බලාගත්තා. උන්දත් පපුවේ අමාරුවක් හැදිලා නෙවෙයි මම ඉලන්දාරි කාලෙම නැති උනේ. එදා ඉඳන් මම ඔයට බහැලා මල් කඩලා විකුණලා තමයි ජීවත් වෙන්නේ. කොල්ලා ලාවට hina වෙලා එමෙ කිව්වම මට පව් කියලා හිතුණා. අනේ මට මේ කොල්ලට මොකක් හරි උදව්වක් කරන්න තියෙනවනම් කොච්චර දෙයක්ද? මේ කොල්ලගේ හැඩූරුකම් මට නිකම් හොඳට පුරුදුයි වගේ. අනේ මන්දා. මට මේ කොල්ලා එක්ක මාර ලෙන්ගතුකමක් දැනෙන්නේ. මගේ අප්පච්චිගේ හිනාවමයි මේ කොල්ලට තියෙන්නේ. අප්පච්චිගේ අලු ඇස් දෙක ජිම්පල් හිනාව දැක්කම මට මතක් වෙන්නම අප්පච්චිව. අනේ මන්දා මට මේ කොල්ලව දාලා යන්න හිත දෙන්නෙම නෑනේ. සමහර විට අප්පච්චිගේ හැඩූරුකම් අරගෙන මේ කොල්ලා ළඟ ඉපදුනාද දන්නේ නෑ. එක වගේ කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? සිතුම් කොච්චර දුරට ඉගෙනගෙන තියනවද? මම ඒ ලෙවල් වෙනකන් ඉගෙන ගත්ත කොහොම හරි අත්තම මට ඉගෙනුවා. මම රිසල්ට් එකම් ගෙදරට වෙලා ඉන්නේ. නිකම් ඉන්න බැරි නිසා මල් කඩයක් දාගෙන මල් විකුණනවා මහත්තයා. ෂා හොඳයිනේ. මල්ලිට කැමති නම් මම මගේ කම්පැනි එකේ ජොබ් එකක් දෙන්නම්. මම එහෙම කිව්වම සතර වැඩිකමටද කොහෙද ඒගොල්ලෝ අතේ තිබ්බ තැඹිලි ගෙඩිය බිමට වැටුණා. අනේ ඒ ඇස් සතුටින් දිලිසෙනවා. මගේ හිතට ලොකු සතුටක් දැනුණා. අනේ මහත්තයා මොකෝ කොල්ලෝ මම මහත්තයට කරදර කරන් මොන කරදරයක්ද සිතුම් මොක මට? ඔයාව දකිද්දි මතක් වෙන්නේ මගේ මැරුණු අප්පච්චිව. අනික මට ඔයා මෙහෙම ඉන්නව බලන් ඉන්න බෑ. මගේ හිත ඒකට කැමති නෑ. මහත්තයාගේ අප්පච්චි මම වගේද? මම අප්පච්චිව තරුණ කාලේ දැකලා නැති වුණත් ඔයාගේ රූපේ මගේ අප්පච්චිගේ රූපෙට සමානකම් තියෙනවා. මහත්තයා දන්නේ නැති දෙයක්. මොකක්ද? මම කියන්නේ බොරුවක් නෙමෙයි. මාව විශ්වාස කරන්න. මම පොඩි කාලේ හීනේ කාවද ඉල්ලලා අඬනවා කියලා අපේ ආච්චි අම්මා ලොකු කාලෙත් මගේ අතින් කියා ඉනවා වෙනවා. කාවද ඉල්ලලා නෙවෙයි. මම එහෙම කියලා ඒ කොල්ල ළඟට ගිහින් හිටගත්තා. කොල්ලා බය වෙලා මගේ දිහා බලන් හිටියා.
මහත්තයා කියන්නකෝ මල්ලි ඔයාට නමක් මතක නැද්ද? එහෙම කියලා ඒ කොල්ලගේ අත් දෙක අල්ලගත්තා. මට මෙහෙම කරන්නම හිතෙනවා. මට මේක දැනගන්න ඕනේ. මන් දන්නේ නෑ මහත්තයා. අම්මත් නැති වුණානේ. අත්තම්මත් නැති වුණා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඉගෙන ගන්නේ. මම ආයෙත් ගිහින් පුටුවෙන් ඉඳගත්තා. ඊට පස්සේ කොල්ලා අර වැටුණු තැඹිලි ගෙඩිය අරගෙන ආයෙත් බොන්න ගත්තා. මාත් තැඹිලි උගරක් බිව්වා. ඔයාට දැන් ඒ හීනේ පේන්නේ නැද්ද මල්ලි? පේනවා. ඒත් ඒවා පැහැදිලි නෑ. ඔයාට පුළුවන්ද අද අපේ ගෙදර ඇවිත් නවතින්න? ඒත් මහත්තයා මාව විශ්වාස කරන්න. මම ඔයාට මුකුත් කරන්නේ නෑ. මට හිතෙනවා ඔයා මගේ අප්පච්චි කියලා කොල්ලෝ. හරි මහත්තයා මම එන්නම්. මම එහෙම කොල්ලව කායකට දාගෙන ආපහු ගෙදරට එන්න ආවා. ටවුන් එකෙන් හරවලා අපේ ගෙවල් පාරට දාපු මම ගෙදරට එන්න තියෙන තාර පාර දිගේ වාහනේ අරන් ආවා. මම වාහනේ එලෙව්වත් ඒ කොල්ලගේ හැසිරීම දිහා හොඳට බලාගෙන හිටියේ. මේ පාර දකිද්දි ඒ කොල්ලගේ ඇස් නිකන් කලබලෙන් වගේ පාර පුරා දිව්වා. මහත්තයා මට නිකන් මේවා පුරුදුයි වගේ දැනෙනවා. ඒ කොල්ල මන් දිහා බලන් එහෙම කිව්වත් මම මුකුත් කියන්නේ ගියේ නෑ. මම කෙලින්ම අපේ ගෙදරට පාරට ඇවිත් ගේට්ටුවත් අරගෙන ගේ මිදුලේ වාහනේ නවත්තලා මම බැහැලා ඒ කොල්ලට බහින්න වාහනේ දොර ඇරියා. මගේ ගෙදර ඒ කොල්ල හිමීට මුමුණලා ගේ දිහා පුරුදු තැනක් බලනවා වගේ බලන් හිටියා. මට තවත් මේ කොල්ලා විශ්වාස කරන්න තොරතුරු ගන්න පුළුවන් මගේ අම්මගේ. මොකද අම්මා දන්නවා තාත්තා තරුණ කාලේ මොන වගේද කියලා. මම ගේ ඇතුළට එක්කයි යන්න ඕනේ නෑ. ඒත් ඒ කොල්ලා ගිහින් ඉවරයි. කොල්ලා ගියාට පස්සේ මම ගියා. මම යද්දි පොර ගේ ඇතුළේ හිටියේ නෑ. මම හැම තැනම හෙව්වා. කුස්සියෙන් යන වීදුරුවක් බිඳෙන සද්ද නිසා මම ඉක්මනට ගියේ කුස්සියට. මම යද්දි සිනත් කොල්ල දිහා බලලා ඇස් දෙක ලොකු කරගත්ත අම්මා කලන්ත දාලා වැටුණා. අම්මා වල්ලගත්ත ඩේසි මන් දිහාට ප්‍රශ්නාර්ථ බැල්මක් දුන්නා. එයාට හිතාගන්න බැරුව ඇති මොකද වෙන්නේ කියලා. උඹට විතරක් නෙමෙයි බං අක්කේ මටත් හිතාගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. අම්මා උස්සගෙන කාමරයට ගියපු මම අම්මගේ මූණේ වතුර ගාලා අම්මට සිහිය ගත්තා. සිනෙත් පුතේ උඹේ අප්පච්චි. අම්මා ඒ අප්පච්චිමද? ඔව් මයි පුතේ. ඒ කොල්ල උඹගේ අප්පච්චිගේ කපාපු පළුව. සිතුම් එන්නකෝ මල්ලි. මම සිතුම්ට කතා කරලා එන්න කියද්දි ඒ කොල්ල බයෙන් වගේ මගේ ළඟට ආවා. පුරුදුකාරයා වගේ ගේ පුරාම ඇවිදලා දැන් බොරුවට බය හිතෙන මුණක් මවාගෙන හොර කොල්ලා. එයි මහත්තයා අපේ අම්මා කියනවා ඔයා අපේ අප්පච්චි වගේමලු. එහෙමද මහත්තයෝ? ඔව්නේ. පුතේ මේ දරුවව කොහෙන්ද හම්බුනේ? මෙහෙට එන්නකෝ පොඩ්ඩක් දරුවා. අම්මා එහෙම කියලා ඒ කොල්ලව ළඟට ගත්තා. අම්මගේ ඇඳ ළඟින් හිටගත් ඒ කොල්ලගේ අත අම්මා අල්ලගත්තා. මම බලාගෙන අම්මගේ ඇස් වලින් කඳුළු කැට පල්ලම් බහිනවා. ඇත්තටම උඹ මගේ අප්පච්චිද කොල්ලෝ? නැත්නම් දෙවියෝ අපි එක විහිළු කරනවද? මන්දා මට හිතාගන්න බෑ. මම අම්මට සිතුම්ම හම්බුණු විදිහ ඔක්කොම කිව්වා. අම්මා කඳුළු පිහ මම කියන දේ අහන් හිටියා. කොහොම හරි අම්මා තේරුම් ගත්තා මෙතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒ කොල්ලට ඉන්න කාමරයක් ලෑස්ති කරලා දීලා ඌමනා සේරමත් මම කොල්ලට ගෙනත් දීලා මාමව හම්බෙන්න වලව්වට එන්න ආවා. මාමා කිව්වා වලව්වේ නැන්ද නෑ ට්‍රිප් එකක් ගිහින් කියලා. ඒකින්ද තමයි මම ඔය වලව්වට යන්නේ. නැත්තම් කීරවත් ඔය ගෑණි ඉන්න වෙලාවක මම යන්නේ නෑ. මම වලව්ව වත්ත දිගේ කාර් එකේ ඇවිත් මුදලෙන් වාහනේ නවත්තලා මාමව හොයන් ගියා. කාල්නම් පේන්නේ හිටියේ නෑ. පොරමාව දැක්කත් මොනවා හිතයිද දන්නේ. මාමා කාමරේ ජනේලෙන් එළිය බලාගෙන ඉද්දි මම මාමට කතා කරා. දැන්ද කොල්ලෝ බාවේ. ඔව් මාමේ මට එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්නේ නේද? ඔව් පුතේ වරෙන්කෝ මෙහාට. එහෙම කියලා මාමා මාව ඇදෙන් ඉඳවලා මාමත් ඇදෙන් ඉඳගත්තා. ලොකු කතාවකට මුල පුරුන්න හැදුව මාමා ලොකු හුස්මක් කියලා දාලා පහත දැම්මා. උඹේ අප්පච්චිගේ ප්‍රථම ප්‍රේමය මම පුතේ. අප්පච්චි අන්තිම හුස්ස පොද යව්වේ මේ අතුඩ. කාල් ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න.